හායි යාළුවනේ නොලේජ් හබ් වෙතින් අද අපි ගෙන එන්නේ රිටිගල කන්දේ සැඟවුණු රහස් ගැන. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. වියලි කලාපයේ තැන්තරාව මැදින් අඩි 2500ක් ඉහළට එසවුණු මහා කළුගල් පර්වතයක්. දහවලට පවා හිරුවෙලිය නොවැටෙන තරම් ඝන අඳුරක් මේ රිටිගලයි. බොහෝ දෙනෙක් මෙහි සුන්දරත්වය ගැන කතා කළත් මෙහි සැඟවී ඇති අද්භූත බලවේග ගැන දන්නේ කීයෙන් කී දෙනාද? රිටිගල වටා ඇති ප්‍රදේශය දැඩිනියගෙන් පීඩා විඳිද්දී රිටිගල මුදුනට පමණ වැසිවසින්නේ කෙසේද? ලංකාවේ තෙත් කලාපයේ පමණ දකින ශාක හා සතුන් මේ හුදකලා කන්ද මත පමණ ජීවත් වන්නේ කෙසේද? විද්‍යාඥයින් මෙය ශුද්ධ දේශගුණයන් ලෙස හැඳින්වුවත් ගැමියන් පවසන්නේ මෙය දෙවියන් විසින් ආරක්ෂා කරන අද්භූත දේපලක් බවයි. රාම රාවණ යුද්ධයේදී තුවාල ලැබූ ලක්ෂ්මන් කුමරු වෙනුවෙන් හිමාලයෙන් ඖෂධ කන්දා රැගෙන හනුමන්තා එයින් කොටසක් මෙතනට අතහැරියාද? අදට රිටිගල මුදුනේ පමණක් වැවෙන ලෝකයේ වෙනත් කොහෙවත් නැති ඇතැම් ඖෂධ පැලෑටිවල රහස කුමක්ද? රාවණ රජුගේ ගුවන් යානා නැවැත්වූ ස්ථානය රිටිගල බවට පවතින විශ්වාසය තවමත් නොවිසඳුණු ප්‍රහේලිකාවක්. රිටිගල කඳුවැටියේ නටබුන් වූ භාවනා ශාලා හමු වී තිබෙනවා. අනෙක් පන්සල් මෙන් නොව මෙහි බුදු පිළිම හෝ චෛත්‍ය නැත. ඇත්තේ සොහොන් පිටවල ඇඳුම් මැදගත් අතිශය දුෂ්කර වත් පිළිවෙත් පිරු පාංශුකෝලික භික්ෂූන්ගේ මතකයන් පමණි. ඔවුන් අතහැර ගිය මේ ගල් කුටි තුළ අදටත් යම් කිසි නොපෙනෙන බලවේගයක් සැරිසරන බව රිටිගල යන ඕනෑම අයෙකුට දැනෙන සියුම් සීතලෙන් පසක් වේ. රිටිගල ජනප්‍රවාද පවසන්නේ මෙහි ඇති රන් ආභරණ සහ ඖෂධ රැක ගැනීමට යක්ෂ ගෝත්‍රික පරම්පරාවලට අයත් අදෘශ්‍යමාන ආරක්ෂකයින් සිටින බවයි. ඇතැම් සංචාරකයින් පවසන්නේ තමන් තනිව සිටියදී කවුරුන් හෝ තමන් දෙස බලා සිටින බවක් දැනෙන බවයි. විද්‍යාවට හසු නොවන ඉතිහාසයට පැහැදිලි කළ නොහැකි බොහෝ දේ රිටිගල මීදුම තුළ සැඟවී ඇත. ඔබ එහි ගියහොත් ඒ නිහඬ බවට ඇහුම්කන් දෙන්න. සමහර විට ඒ අතීතයේ රහසක් ඔබට රහසින් පවසනු ඇත. නැවතත් මෙවැනි වටිනා තොරතුරු දැනගන්න නොලේජ් හබ් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.